සුපුරුදු පරිදි ඔන්න අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා බොජුන්කෙත YouTube channel එකට. ඉතින් ඔයාලා මේ දකින්නේ වැල්කොහිල කියන ශාකය. වැල්කොහිල කියලා කියන්නේ ආයුර්වේදමය වශයෙන් අල්සර්ස් රෝගීන් සඳහාම වෛද්‍යවරුන් විසින් නියම කරලා තියෙන ඉතාමත් ගුණදායක ශාකයක්. ඉතින් අපි අද මේ වැල්කොහිල කියන ශාකයෙන් ව්‍යංජනයක් හදාගන්නයි යන්නේ. ව්‍යංජනය සඳහා අපි භාවිතා කරන්නේ වැල්කොහිල දළු. ඉතින් මේ වැල්කොහිල දළු මිටක් අරගෙන ඒක හොඳින් සෝදගෙන සාමාන්‍ය ප්‍රමාණයට වැල්කොහිල ටික කපා ගන්න. මේ ව්‍යංජනයේ රස තවත් වැඩි කරගන්න ඔයාලට පුළුවන් කොස් ඇටත් එකතු කරගන්න. දැන් අපි මේ ව්‍යංජනයට අවශ්‍ය පහේ එකතු කරගමු. රතු ලුණු ගෙඩි 4-5ක් සිහින්ව කපා ගන්න. ඒ වගේම සුදු ලුණු බික් දෙකක්, රප්පේ කරපිංචා, ඒ වගේම මේකට එකතු කරගන්නවා අමු මිරිස්. අපි හදන මේ වැල්කොහිල දළු ව්‍යංජනයට වැඩිපුර මිරිස් 3-5 කහකුඩු එකතු කරගන්නේ නැහැ. ඉතින් බොහොම අඩු ප්‍රමාණයක් මිරිස් කුඩු කහ සහ 3-5 එකතු කරගන්න. ඒ වගේම උළුහාල් බොහොම ස්වල්ප ප්‍රමාණයක් සහ ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් අපි පහේ අඩු කරගත් ඇතිලියටම මිටිකිරි අඩු කෝප්පයක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. අපිට මේකේ රස තවත් වැඩි කරගන්න උඹල කඩ ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ගෙන්දරේ විනාඩි 15ක් විනාඩි 10ක් වගේ කාලයක් තුළ අපේ වැල්කොහිල ටික උයාගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ අවසාන වශයෙන් අපි හදාගත්ත වැල්කොහිල දළු ව්‍යංජනය. තවත් රසවත් වීඩියෝයකින් අපි ආයෙත් හමු වෙමු.